අයකොරම සසියවලිය අදරගතර මගේ අලුත් වීඩියෝ එකත් එක්ක ඉතින් මම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හැමදාමත් වගේ සික්කගේ intro එක උස්සන යාළුවනේ. ඒක දැන් පුරුද්දට ගිහිල්ලා තියෙන්නේ. ජීවිතේ ලස්සන. Anyway, ඉතින් අදත් අපි හදන්නේ Facebook එකේ තියෙන එක post videos එක බලන්න. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙනම් වැඩි එකක් නැතුව අපි යමු වීඩියෝ එකට. මල්ලි මොනාද මේ එනකොටම ගේ සීන් දානනේ මාර මිනිස්සු. මොන වේසකමද අනේ අම්මෝ මොනාද සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ගමටම අවුරුදු. ඕකේ. හොත් ඒයි මොනා මේ මොනා මේ යාළුවනේ මොනවාද මේ මම අලුතෙන් හෙඩ්සෙට් එකක් ගත්ත යාළුවනේ මේ ඔයාලට පෙන්නන්නම් නේ අලුතෙන් ගත්ත දැන් අරක නෑ යාළුවනේ දැන් මේක දාන්න මට ඇවිදින්න පුළුවන් මෙහෙම මේක ඇවිදින්න පුළුවන් ඒ උනේ අනික අදිට මම අපි හදන්නේ කොතනින්ද උවර හෙඩ්සෙට් එකෙන් හයියෙන් දාගෙන කියලා මාලි ආත්මා කලාත්මට කතා කියන්න බා 15 සැවරදී සිසුවෙකුට ලිංගික අතුරු කිරීම සම්බන්ධයෙන් හොරණ මොරගහේන ඔලබඩුවාව ප්‍රදේශයේ මොකක්ද කිව්වේ සැවරදී සිසුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සිසුවෙකුට මොරගහේන ඔලබඩුවාව ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිසුවාගේ පන්තිභාර ගුරුවරිය වන 42 හැවිරිදි තිදරුමවක්. සිසුවාගේ මව්පියන් විදේශගත 42 මල්ලි පොඩි උන්දන් දාන්න මේ channel එකේ යාළුවනේ සමා වෙන්න බ්ලර් කරන්න බලපන් කටේ දතුත් නැහැ බලපන් සින්දුවේ වුණාට මං කට විතරක් අන්බ්ලර් කරන්න යාළුවනේ ඔයාලා බලන්න කටේ දත් නැහැ මේ පොඩ්ඩක්වත් අනේ බං මේ හෙට වැලන්ටයින් නේ ඔය වීඩියෝ කරන හුත්තවල් අඩුම ගානේ විනාඩි 5කවත් ඩියුරේෂන් එකට ගනින්න මේ මුල්ලන්න එපා මෙහෙම පොඩ්ඩ ඉන්න හැරලා ඒ එකක් තමයි මෙන්න අරන් ලීක් කරපන් මේ තප්පර 30 40 කෑයි නම් ලීක් කරන්න ලේස් වෙන්න එපා අපිට සනික මෝචනේ නෑනේ මූ හිතන් ඉන්න මූ තමයි ලෝකෙ ඔක්කොම දන්න එකා කියලා ඵලයන් ධනරාජ වෙන කාලෙකින් ඇවිල්ලා මේ මොනවද මේ මොනවද මේ ගේසීන්ද මල්ලි මොකක්ද ඒ උන්ට වෙලා තින්නේ අර වඳුර ගොඩක් යාළුවන එකට ඉද්දර ඔළුව සුද්ධ කරන අර එකෙක් කෑම කන යන්නේ යාගේ මුණුන් දිග පොලු කාරෝ ටිකක් නේද මුරුග සංවරු සාව වැස්සට මම නෙවෙයි ජොන්ටි මම නෙවෙයි සැලුනේ දදුරු ඔය දෙන්න මේක පස්සේ ඉස්සර පරණ ගර්භාෂාන්ති මීම් ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ තියෙන එක මම සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. එහෙම කිව්වොත් ඒක ට්‍රිබලක් බවට පත් වෙනවා. ඒක වැලක් බලනවා වගේ වෙනවා. කොහමද ඉන්නිකටවත් ඒක දැනගත්තේ You can ask the flowers, I sit for hours. අම්මා මහින්ද මහත්තයානේ අද වෙතයා මහින්ද මහත්තයානේ මෙතුමා සුනාමියෙන් හොරකම් කළේ යුද්ධයෙන් රට බේරා ගැනීමට මුදල් අවශ්‍ය වූ නිසා මෙතුමන්ට සුනාමි හොරා කීමෙන් වළකින්න මයිකල් ජැක්සන් යාළුවනේ කොහමද ටැලන්ට් එක මයිකල් ජැක්සන් ඔය නිකන් ලංකාවේකුයි කළුවෙකුයි අර මේ රැවුල යටින් තියෙන චීනෙකුයි එකට එකතු වෙලා හැදිච්ච එකක් මේක අම්මා සින්දුවක් කියන්නනේ යන්නේ නංගි කියන්න බෑන් කිව්වේ නැහැ තව ඉන්න ඕනද මල්ලි තාම මියුසික් නේ හරි හරි සුපිරිට කියයි
මේ දවස්වල IPL වල උණුසුම දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ මගේ රත්තරන් යාළුවනේ. ඉතින් ඔයාලට පුළුවන් 1x එකත් එක්ක එකතු වෙලා මේ මැච් එකේ කවුරු දිනයිද? කවුද වැඩියෙන්ම ලකුණු ගන්නෙ? වැඩියෙන්ම කඩළු ගන්නෙ කවුද? වගේ දේවල් ගෙස් කරලා. ඒ කියන්නේ ඔයාලගේ big brain එක use කරලා හිතලා කොහොම හරි හරියට ගෙස් කරොත් සල්ලි තමයි මගේ රත්තරන් යාළුවා. ඉතින් ඔයාලට තියෙන Google එකට ගිහිල්ලා 1x කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ promo code එකෙන් register වෙන්න පුළුවන්. මල්ලි මේ promo code එකෙන් register වුණොත් ඔයාලට රුපියල් 50000ක දීමනාවක් දිනා ගන්න chance එකක් තියෙනවා. සෙල්ලමක් නෙමෙයි 50000. ඉතින් ඔයත් රිස්ක් එකක් අරගෙන සල්ලි හම්බ කරන්න කැමති අවුරුදු 18කට වඩා වැඩි කෙනෙක් නම් මොකද්ද බලාගෙන ඉන්නේ? ඵලයන් ගිහිල්ලා 1x එකේ රෙජිස්ටර් යන්න. ඉතින් ඔයාලා හිතන්නේ ඔයාලා කඩේට යද්දී කඩේ ඇන්ටි මෙන්න මේ වගේ හිටියොත් ඔයාලා මොකද කරන්නේ? පස්සෙන් එන කොල්ලන් හට උඹ තවත් තොමරි දමයි කොල්ලනේ නුඹල හසු වෙන්නට එපා. Who is the best? Shenali Deumi. Man dන්නේ දෙන්නම කවුද කියලා. Yo me pongo loco cuando tú me mueves el culo. Ok. Mi nombre es Nicolás y ella grita. Madura. Esto se fue. Ah? A mí hay que bailarme todos los días, tú no me puedes pichar. Yo sé que te va a gustar. Tú te pones de espalda, que tu papi se quiere vaciarlo y que... එහෙම බෙස්ට් කියලා නෑ. ඉතින් දෙන්නම බාත්රූම් එකේ ඉඳලා ඉතරයි අන්තිමට කොමාරි TikTok කරන්න නැතුව හිටියේ. දැන් ඒකත් කරන. නැතුමක් ඇඳලා. හරි. නෑ හරි. එලකි. මං හිතුවා තව ස්ට්‍රයික් එකක් තමයි කියලා. ඊ අම්මට උඩු නාංගි. නාංගි මේ බෑක් ලයිට්ස් වැඩි නාංගි කියලා වෙලා තියෙන්නේ. මම මේක බ්ලර් කරන්න නේද මට? මම මූණ බ්ලර් කරන්න යාර. මූණ විතරයි බ්ලර් කරන්නේ. අවුලක් නෑ ඒක නිසා. මූණ පේන්නේ නැහැ කොහොමද මේක නේ CCTV එකකින් දුක දරන් තියෙන්නේ. මොනවාද බම් මේ කෙල්ලෝ විතරයිනේ මේ මගුලේ ඉන්නේ මේ Facebook එක නම් හරියන්නේ නැහැ. දැන් හරිද අපිට වෙන ප්ලැට්. Hell no, man. What the fuck, man? Get your ass. මල් මේ මොකද මේ කෙල්ල ගොඩක් කොල්ල ගොඩක් අස එක කෙල්ලෙක් කරන්නේ. කෙල්ලෝ දෙන්නයි කොල්ලෝ අයියේ මල්ලි ඩර්ටි මයින්ඩ් මල්ලි මට නම් අක්කයි නම් ගිවෙන්න පුළුවන් නේ. එහෙම නෑ හරි. ඔයන්නේ ගුණ යහපත් මොනවාද මම මේ සජෙස් වෙන්නේ මොන මේසකමද මේ? මම නැවතිලින්නේ හරිම කෙනාගේ වීඩියෝ එක. හරිම කෙනාගේ වීඩියෝ එක තබ්බෑ තමයි. මොනාද හැම මගුලම ෆෝන් එකක් තිබ්බ කියලා රෙකෝඩ් කරලා Facebook දාන්න එපා. මොකද්ද වෙලා තින්නේ? මාර වේසකමක් උනානේ මේක. ලැට් ප්‍රශ්නයක් ආවම ජෙමිනිට කියන්නේ. ලැට් වල කක්ක දාලා නැහැ. මට කක්ක දාන්න උගන්නන්න පුළුවන්ද? මල්ලි මම ඔයාට ඒක කොහොමද කරන්න කියලා දෙන්න. ඔයා මුලින්ම වැසිකිලි බඳුනේ පියන උස්සලා ඊට පස්සේ ඒ මත වාඩි වෙලා සාමාන්‍ය පුටුවක වාඩි වෙනවා වගේ ඉන්න පුළුවන්. ඔයාගේ වැඩේ ඉවර නියමයි. දැන් ඔයාගේ රවුන්ඩ් කොටස මත වාඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලෂ් බොත්තම හරි ලීවරය හරි ඇදලා පිරිසිදු කරන්න විතරයි තියෙන්නේ. එතකොට ජීමිනි පස්ස හොදන්නේ මුතෙන්ද? ඔයා අහන්නේ සෝදා පිරිසිදු වෙන්නේ කොහොමද කියලාද? පේනවා නේද අර බඳුන ළඟ තියෙන බිඩෙට් ෂවර් එක? මල්ලි කෙලින්ම වීඩියෝ එක හෝන් කරලාම කියන්න බෑ. කොහොම තාක්ෂණේ? ඔව් හරි. ඒ බිඩෙට් ෂවර් එක තමයි. ඒකින් තමයි පස්ස හොදන්න පුළුවන්. දැන් ඔක්කොම පැහැදිලිද? තව මොනවා හරි දැනගන්න තියෙනවද? මේක මිරිකලා පස්සට අල්ලන්න තියෙන්නේ. මොනවාද බං ආන ප්‍රශ්න? ඕක මිරිකලා පස්සට අල්ලන්න තියෙන්නේ. හැබැයි පරිස්සමෙන් වතුර පාරේ පීඩනය මුලින් පොඩක් අඩු කරලා බලන්න. නැත්තම් එකපාරටම ලොකු පීඩනයක් එන්න පුළුවන්. දැන් ඔක්කොම පැහැදිලිද? මේ කක්ක දාලා කොහොමද ඒක වලට යවන්නේ? ඒකට කියන්නේ ෆ්ලෂ් කරනවා කියලා. ෆ්ලෂ් කරනවා. අර වැසිකිලි බඳුනේ ටැංකිය උඩ තියෙන බොත්තම අන්න ඒක ඔබුවාම වතුර ඇවිල්ලා හැමදේම වලට යවනවා. සමහර වැසිකිලි වල ලීවරයක් වෙන්නත් පුළුවන් අදින්න. මේකද? ඔව්. ඒ බොත්තම එබුවාම වතුර ඇවිල්ලා හැමදේම පිරිසිදු කරලා වලට යවනවා. thank you කියලා දුන්නා. උදා තාක්ෂණය යාළුවනේ. කමක් නෑ. ඔයාට පස්සේ කක්කබරක් ආවම කරන්න තියෙන හැම දෙයක්ම දැන් දන්නවනේ.
හරි ටැංකූ වාට කක්ක බරක්කාවත් ඔයත් දාන්න. පුදුමයි යාම ඇහුවේ නෑ කෙලින්ම මේ තටමන්නේ කොහොමද කියේ. මැනික ඔයා හම්බෙදි තමා මුළු ලෝකෙම එළිය වුණේ. හැපි 6 මූට කොහමද කෙල්ලෙක් ඉන්නේ? මූට අවුරුදු 6ක් යන දඩුම තරමේ මල්ලි. උඩයින් අවුරුදු 6ක්ද දවස් 6ක්ද? කොහමද එහෙම දෙයක් වුනේ? හිත බෑරෙන අයුරින් බැලපන් ඉවසන්නම් සුකුමාලී. Onima gahaniak balaporothu, wena adara tara matama arak syawa, mama satutu wenawa mata ehema pirimiyak labuna eka ganama. Okay. වැරදි ටයිම් එකේ මැරලා ගියා. ඒ මල්ලි පිස්සු කරන්න එපා. ඉතින් ඔයාලට ඒක තේරුණා නම් ඔයාලා පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න #ජීවිතේ ලස්සනයි කියලා. මම යාළුවනේ නංගි කන හමුට්ටි බින්දින්න යන්නේ. ඔය පොල් ගහක් නංගි උතන තියෙන්නේ. ඒ මල්ලි හුත්තෝ මේ JBL කියන්නේ කම්පැනි එක නමක් පකෝ. හැම Bluetooth ස්පීකර් එකටම JBL ගන්න එපා. JBL එක දාන්න නටමු උදහයි. JBL එකට මයික් එක සෙට් කරන් කැරෝක කියමු උදහයි. ට්‍රිප් එකක් කරනකොට JBL එක අරන් එන්න කිය අප්පට හැමනෙන්න ලේස්ති වෙනවනේ. හැම එකටම JBL ගගා. හුත්තෝ ඒවට කියන්නේ Bluetooth ස්පීකර්. JBL කම්පැනියෙන් ගැහුවා නම් අන්න ඒකට කියපන් ඒකට JBL කියලා. එහෙනම් බං අර ෆෝන් එකේ Bluetooth on කරනව වෙනුවට කියලා බලන්න මේ උඹේ පොඩ JBL on කරපන් මම ෆොටෝ එකක් එවන්න කියලා. උකන් ලේස්ති වෙන්න එපා. ගොඩක් කිනා ගියා. අර සිරිමාල්ලි නටනානේ. ගියා නේද කලිසම ගියා. මල්ලි ගියා. සඳ උනත් පුන් සඳ වෙයි යම් දිනක කොච්චර ලොකුනත් වැඩ නැති වංගෙඩිය ඔපමණ මිරිකුවත් ලොකු වේද දංගෙඩිය එනිසා මිරිකන්න එපා ඕකුන්ගේ තංගෙඩිය නෑ හරි අර මුලින් තිබ්බ වීඩියෝ එක අවුලක් නෑ ඒක කෙල්ලෝ ටිකක් අවුලක් නෑ මොනවද කරන්නේ ඒයි කොටානේ රමිසගේ අවුරුදු උත්සවය කොටා දෝනිටත් එක්කම අරගෙන මේ ඇඳුම් අරන්නේ මල්ලි ටැග් කඩන්නෙත් නැතු ඒයි මාරහුරු බම්මු මොකක්ද දෝනිටත් එක්ක අරන් ඒ අම්මට සරි අපිත් කෙට්ටුයි තමයි හරිද අපිත් එහෙම ලොකුවට මහත නැහැ කොහමද ආයෙ වුණාට බාන්න මෙන්නා කොල්ලෝ කෙට්ටු කෙල්ලෝ තම කොල්ලෝ තමයි ලස්සන කැරියෝ ඉන්නාද තාටු කොටා හදලා අම්මට යාර ට්‍රෙන්ඩ් එකනේ ඒ මල්ලි මාවත් හදපන් කවුරු හරි මල්ලි මාවත් හදපයි මම මෙහෙම ඉන්නම් මේ කවුරු හරි මාව මේෂන් කරලා දාන්න මේ TikTok එකේ හදලා හරිද අම්මාට සිරි මල්ලි මොනවද අරන් තියන්නේ මේ අදලදී වීඩියෝ එක කරන්නේ ඔයාලට ජම්බෝ බෑන් එකේ පේජ් එක සුදු කරන්න දවස් දෙකකට ජයවා සබ්ස්ක්‍රයිබ් කරන්න බයි ciao බිසෙක් වගේ පාරේ යන්නේ මා 35 දෙනෙක් මාව වට කරගෙන මෙන්න දුන්නා බිස්කට් මාර බිස්නස් just miss by gas